ලබන වසර සඳහා පාසල්වල පළමුවෙනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ නව ක්‍රමවේදයක් සකස් කෙරෙයි. ඒ සඳහා ඇමති සුසිල් ප්‍රේමචන්ද්‍ර මහතා ඉදිරිපත් කළ යෝජනාවක් ඇමති මණ්ඩලය අනුමත කර තිබේ. නව ක්‍රමවේදය යටතේ ආසන්න පදිංචිය සඳහා 50% ලකුණු සංඛ්‍යාවක් හිමි වෙයි. ආදි සිසුන්ට 25%ක්ද සහෝදර පදනම සඳහා 15%ක්ද විදේශගත වූවන් හා රාජ්‍ය සේවකයන්ගේ දරුවන් වෙනුවෙන් 10%ක්ද ලබා දීමට නියමිතයි. මේ වසරේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේදී පාසල් ආසන්නයේ සිටින ළමයින්ට කිසියම් අසාධාරණයක් සිදු වූ බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුව මෙලෙස නව ක්‍රමවේදයක් සකස් කිරීමට තීරණය කළ බව ඇමති මණ්ඩල තීරණ දැනුම් තිබෙන සඳහා කොළඹ අද පැවති මාධ්‍ය හමුවේදී ඇමති ලක්ෂ්මණ්‍යාපා අබේවර්ධන මහතා පැවසීය. ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා අධ්‍යාපන ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවක්ද ඇමති මණ්ඩලය අනුමත කර තිබේ. දැනට ජාතික පාසල් 86ක විදුහල්පති පුරප්පාඩු පවතී. රාජ්‍ය සේවා කොමිසම ක්‍රියාත්මක නොවුවද එහි ක්‍රමවේදවලට අනුව විදුහල්පති පුරප්පාඩු පුරවාලීමට ක්‍රියා කෙරේ. ඊට අදාළ අයදුම්පත් කැඳවීම පුවත්පත් දැන්වීම මගින් සිදු කරනු ඇත. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ උසස් වීම ලබා තිබෙන සඳහාද ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. කොළඹ බේස්ලයින් මාර්ගයේ 3 වෙනි අදියරේ ඉදිකිරීම සඳහා අත්කරගත් ඉඩම් හා සෙසු දේපළ ආපසු ඒවායේ හිමිකරුවන්ට පවරා දීමට ඇමති මණ්ඩල අනුමැතිය හිමි වෙයි. 3 වෙනි අදියරේ ඉදිකිරීම කටයුතු අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. මාර්ගයේ ඉදිකිරීමේදී නිවාස හා ගොඩනැගිලි 700කට පමණ හානි සිදුවන බැවින් විකල්ප යෝජනා ඉදිරිපත් කරන්නයි ජනාධිපතිතුමා පසුගියදා උපදෙස් ලබා දුන්නේය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට උත්සාහ දැරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට ගැනේ. වවුනියාව පොලිසිය මෙම සැකකරු ඊයේ අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර මහතා ගුවන්විදුලියට පැවසිය. ධර්මලිංගම් ධර්මකරන් හෙවත් කිලි නම් වන මොහු වැඩිදුර පරීක්ෂණ සඳහා අදාළ අංශ වෙත බහර දී තිබේ. 2006 වසරේදී කොල්ලුපිටිය පිත්තලහන්දියේදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන් කරමින් සිටි වාහනය ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකොට ඔහු ඝාතනය කිරීමට එල්ටීටීය උත්සාහයක් දැරිය. දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ ආරම්භක පිවිසුම වන කොට්ටාව නගරයේ කේන්ද්‍ර කරගනිමින් කොට්ටාව කඩුවෙල කඩවත යන නගර ත්‍රිත්වය සම්වර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙයි. K3 යනුවෙන් එම වැඩපිළිවෙල නම් කර තිබේ. කොට්ටාවේ සිට කඩුවෙල හා කඩවත නගර දක්වා මාර්ග පද්ධතිය පුළුල් කර විශේෂ නගර සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවෙයි. එක් සැලැස්මකින් නගර 3ක් සංවර්ධනය කෙරේ. මෙහි මූලික අධීර යටතේ කොට්ටාව නගරයේ සංවර්ධන කටයුතු වේගවත් කරන්නයි ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී ඇත. නගරයේ යටිතල පහසුකම් ඇතුළුව මාර්ග සංවර්ධනය කිරීම මේ යටතේ සිදු කෙරෙයි. නුගේගොඩ අනුලා විද්‍යාලයට අමිල මෙහෙවරක් ඉටු කළ විදුහල්පතිනියක වන ඩී.එස්. මීගොඩ මහත්මිය අභාව ප්‍රාප්ත වේ. 1975 සිට 1985 දක්වා ඇය විදුහල්පති ධුරය දරුවාය. ඇයගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා හෙට පෙරවරු 9 සිට 11 දක්වා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ තැන්පත් කර තිබේ. ආසියානු බීච් වොලිබෝල් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි. මහේෂ් පෙරේරා හා වසන්ත රත්නපාල යන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වූහ. තරගාවලිය බංග්ලාදේශයේ ඩකා අගනුවරදී නිමාවට පත්විය. ආසියානු බීච් වොලිබෝල් තරගාවලියකදී ශ්‍රී ලංකාව පදක්කමක් දිනාගත් ප්‍රථම අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු කණ්ඩායම් දෙකම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමද කැපී පෙනුණි. තරගාවලියේ රන් පදක්කම හිමි වූයේ තායිලන්තයටයි. රිදි පදක්කම ඕස්ට්‍රේලියාව දිනා ගත්තේය. යලි සිරස්තල ජනාධිපතිතුමාට ජෝදානයේදී උණුසුම් පිළිගැනීමක්. ඇතැම් බටහිර රටවල් ශ්‍රී ලංකාවේ ගැටලු පිළිබඳව වැරදි ප්‍රතිරූපයක් මවාපෑමට උත්සාහ දරන බවට අගමැතිවරයාගෙන් චෝදනා. LTT ත්‍රස්තවාදීන් පොස්පරස් රසායනික ද්‍රව්‍ය අවියක් ලෙස යොදා ගැනීමට ගන්නා උත්සාහයක් පිළිබඳව යුදෙමින් ලැබෙන ආරංචි මාර්ග හෙළි කරයි. උතුරේ යලි පදිංචි කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කාර්යසාධක බලකාය සිය කටයුතු ආරම්භ කරයි.
ලබන වසර සඳහා පාසල්වල පළමුවෙනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට නව ක්‍රමවේදයක්. ආරක්ෂක ලේකම්වරයා ඝාතන උත්සාහයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට. දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ ආරම්භක පිවිසුම වන කොට්ටාව නගරයේ කේන්ද්‍ර කරගනිමින් පුළුල් සංවර්ධන වැඩපිළිවෙලක්. ඊළඟට ලෝක ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. ලෝක ප්‍රවෘත්ති. ලෝක ප්‍රවෘත්ති සිරස්තල. මියන්මාර විපක්ෂ නායකව අධිකරණය හමුවට. ඊශ්‍රායලයේ නාසරතේදී ශුද්ධෝත්තම පාප් වහන්සේ පවත්වන යාඥා මෙහෙට අතිවිශාල ජනතාවක්. ජපානයේ සෝනි සමාගම වසර 14කට පසුව පාඩු ලබයි. මියන්මාර් විපක්ෂ නායිකා අවුන් සන් සූ කී මහත්මිය ලබන සඳුදා අධිකරණ හමුවේ පෙනී සිටීමට නියමිතයි. නිවාස අඩස්සිය රඳවා තැබීම සම්බන්ධ කොන්දේසි උල්ලංඝනය කිරීම ඇයට එරෙහිව ඇති චෝදනාවයි. රැන්කුම් නගරයේ ඇයගේ නිවසේ නිවාස අඩස්සියේ පසු වූ අවුන් සන් සූ කී මහත්මිය මෙවන විට බන්ධනාකාරයක් වෙත රැගෙන ගොස් තිබේ. ගෙවි ගිය වසර 19න් වැඩි කාලයක් ඇය නිවාස අඩස්සියේ පසු වූවාය. මියන්මාර විපක්ෂ නායකවට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් එරට රාජ්‍යය තවමත් සනාථ කර නැත. කෙසේ වෙතත් දේශපාලන විචාරකයන් පවසන්නේ මියන්මාර මහ මැතිවරණයේ පැවැත්වෙන ලබන වසර අවසානයේ දක්වා ඇය නිවාස අඩස්සියේ රඳවා තිබෙනු ඇති බවයි. ශුද්ධෝත්තම පාප් වහන්සේ නාසරතේදී මහා පරිමාණ යාඥා මෙහෙකට එක් වෙති. ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඊට සහභාගී වනු ඇතැයි විශ්වාස කෙරේ. පාප් වහන්සේ දැන් දින 5ක මැද පෙරදිග සංචාරයකට එක්ව සිටිති. උන්වහන්සේ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු මහතාද හමු වීමට නියමිතයි. වෙනම පලස්තීන රාජ්‍යයක් සම්බන්ධයෙන් පාප් වහන්සේ සහාය පළ කර තිබේ. එහෙත් ඊශ්‍රායල් අගමැතිවරයා ඒ සම්බන්ධ යෝජනාවට කැමැත්ත පළ කර නොමැත. පාප් වහන්සේ ඊශ්‍රායල් අගමැතිවරයා හමු වීට ඒ පිළිබඳ සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. උන්වහන්සේ ඊයේ ජෙරුසලමේ පිහිටි සරණාගත කඳවුරක්ද නිරීක්ෂණය කළහ. ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛතම ආයතනයක් වන ජපානයේ සෝනි සමාගම වසර 14කට පසුව පාඩු ලබයි. එහි නිෂ්පාදනවල අලෙවිය ලෝපුරා පහත වැටීම ඊට ප්‍රධාන හේතුවයි. පසුගිය මාර්තු මාසයෙන් අවසන් වූ වසර තුළ සෝනි සමාගම යෙන් කෝටි 9800ක පාඩුවක් ලබා තිබේ. ඊට පෙර වසරේදී සමාගම යෙන් 36900ක ලාභයක්ද ලැබිය. ඊළඟට ප්‍රමුඛ පුවත. දෙදින නිල සංචාරයක් ආරම්භමින් ජෝධානයේ අම්මාන් නගරයට ළඟා වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එහිදී උණුසුම් අන්දමින් පිළිගැනේ. එරට කර්මාන්ත හා වෙළඳ අමීර් හඩීටි මහතා එතුමා පිළිගත්තේය. අම්මාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ජනාධිපතිතුමා වෙනුවෙන් හමුදා උත්තමාචාරයක්ද පැවැත්වුණි. ජෝධානයේ අබ්දුල්ලා රජුගේ ඇරීමකට අනුව ජනාධිපතිතුමා මෙම සංචාරයේ නිරත වේ. ඊළඟට ආර්ථික පුවත. ආර්ථික පුවත්. ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත වාර්තාවට අනුව ඩොලර් එක ගැනුම් මිල රුපියල් 116.90කි. විකුණුම් මිල රුපියල් 118.94කි. ස්ටර්ලින් පවුමක් රුපියල් 176.30කට මිලදීගෙන රුපියල් 180.40කට අලෙවි කෙරෙන. යුරෝ ඒකකයක ගැනුම් මිල රුපියල් 157.94කි. එය අලෙවි කෙරෙන්නේ රුපියල් 161.97කටයි. බහරේන් දිනාර් එකක අද වටිනාකම රුපියල් 311.99කි. කුවේට් දිනාර් එකක් රුපියල් 406.48ක් වන අතර ඕමාන් රියල් එකක අද වටිනාකම රුපියල් 305.87කි. කටාර් රියල් එකක් රුපියල් 32.33කි. සෞදි අරාබි රියල් එකක අද වටිනාකම රුපියල් 38.37කි. ආර්ථික පුවත ඉන් සමාප්තයි. වෘත්ති නිමා කිරීමට මත්ින් යලි සිරස්තල. ජනාධිපතිතුමාට ජෝධානයේදී උණුසුම් පිළිගැනීමක්. ඇතැම් බටහිර රටවල් ශ්‍රී ලංකාවේ ගැටලු පිළිබඳව වැරදි ප්‍රතිරූපයක් මවා පෑමට උත්සාහ දරන බවට අගමැතිවරයාගෙන් චෝදනා. LTT ත්‍රස්තවාදීන් පොස්පරස් රසායනික ද්‍රව්‍ය අවියක් ලෙස යොදා ගැනීමට ගන්නා උත්සාහයක් පිළිබඳව යුද පිමින් ලැබෙන ආරංචි මාර්ගය හෙළි කරයි.
උතුරේ යලි පදිංචි කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කාර්යසාධක බලකාය සිය කටයුතු ආරම්භ කරයි. ලබන වසර සඳහා පාසල්වල පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට නව ක්‍රමවේදයක්. ආරක්ෂක ලේකම්වරයා ඝාතන උත්සාහයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට. දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ ආරම්භක පිවිසුම වන කොට්ටාව නගරයේ කේන්ද්‍ර කරගනිමින් පුළුල් සංවර්ධන වැඩපිළිවෙලක්. මියන්මාර විපක්ෂ නායිකාව අධිකරණය හමුවට. සන්ධ්‍යා ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.